හුරතල් කරන්න යන්නේ ඈ ආන්දරුවරුන්ට දරුසෙනෙහස පහළ වෙන්න ඕනේ නෑනේ අර කොහෙදෝ ඉන්නේ උන්ට ඈ ගෑනුන්ට එහෙනම් අනවශ්‍ය වුවත් එක්කන් සෙල්ලම් කරන්න එපා. දැලිපිහියෙන් කිරි කනවා. ඈ පැත්ත හැරුණොත් දිව බිම පුතා. දැලිපිහිය පැත්තට හැරුණොත් එහෙම දිව බිම වැටෙනවා. දැන් අර දිව වැටිලානේ. දැලිපිහිය අනිත් පැත්ත හැරිලා. හුරතල් කරන්න ගියා. හරි වැඩෙන් ස්ත්‍රී රත්නයක් දූෂණය කළා. තමන්ගේ ප්‍රමාණය දැනගෙන ඉන්න එපා කට්ට කරවලේ පන්ති යනවලු. ඔව්. රෑ වෙලා යන්න එපා කියලා කිව්වා අඳුරේ ගොම්මන් වෙලාවේ කලු කුමාරයාගේ බැල්ම වැටෙනවා කියලා. ඈ හැම එකාගේම මොලේ නෑ මෝඩයෝ ඉන්නවා කලුවරේ. ආන්ගේ කලුවරේ ඉන්න කලු කුමාරයෝ නෑ හිත හොඳ නැතියෝ හිත දුර්වලයෝ හිත අපිරිසිදියෝ එවුන්ට තමා කලු කුමාරයා කිව්වේ. අහෙම නැතන් යකෙක් අය මේ ගිට අත ගැහුවයි. ඈ යකා අත ගහලා දූෂණය කරනවාද බලන් ගෑනෝ? කොහේ හරි ගෑණිය දූෂණය කරපු යකා කියන්නේ මට. මිනිස්සු මිසක් මේ මනුස්ස ලෝකේ මිනිස්සු දූෂණය කරපු එව්වාගේ නඩු මිසක් පුතා යකෙක් දූෂණය කරපු කොහේ හරි තියනවාද? අද්භූතයේ නෑ මේ මනුලෝවේ ඉන්න එකෙක් මනේ දූෂණය කරලා තියෙන්නේ. කලු කුමාරයා කියලා කිව්වේ අර කැත්ත හිත් තියෙන, ජරා හිත් තියෙන, අඳුරු හිත් තියෙන වුන්ට. මද්දහනේ තනියෙන් යන්න එපා කිව්වා සීරියකාගේ බැල්ම වැටෙනවා කියලා. කෝපාවිෂ්ඨ වෙච්චි ලේ තියෙන රාගික ලේ කැළඹිච්චි මෝඩයෝ ඉන්නවලු මද්දහනේ. මද්දහන් වෙලාවල් වල පරිසරය ගුප්ත වෙනවා. ආන්ගේ ගුප්ත පරිසරයේ ඇතුලේ සතෙක් සිව්පාවෙක් වුණත් හෙවන් වලට වෙලා ඉන්නවා මිසක් එලිමහනේ නෑ. මිනිස්සු ඔක්කොම වැඩපොළ ඇරිලා කෑමට බීමට ගිහිල්ලා විවේකයක් ගන්න වෙලාව ආන් ඒ වෙලාවේ ගෑනුන්ට තනියෙන් යන්න එපා කිව්වා. අර මෝඩ කුලප්පුව තියෙන උන් ඉන්නවා කියලා. සීරියකාගේ බැල්ම වටනවා කිව්වේ ඒකයි. ලේකෝපාවිෂ්ඨ වෙච්ච උන් ඉන්නවා කියලා. තනියෙන් යන්න එපා කිව්වා තනිකන් දෝෂෙට අහු වෙනවා කියලා. පුතා තනිකන් දෝෂය කියලා කිව්වෙත් ඒකම තමයි. තනියෙන් යනකොට රැකවරණයක් නැහැනේ. රැකවරණයක් නැති වෙලාවේදී අනතුරකට භාජනය වෙන්න පුළුවන් අවකාශය වැඩි. ඒ හින්දා තමයි අර එක ජන කවියක තියෙන්නේ අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හින්දා වසාගෙන දෙතන බිලිඳුගේ කිරියන්දා බාල මස්සිනා පස්සෙන් එන හින්දා යන්නන් අයන්ඩි අපේ ගම දුරහන්දා. හැන්දෑවේ කරුවලේ ගෑනු කෙනෙක් තනියම යනකොට ගංජා සුරුට්ටුකාරයෙක් මග ඉඳලා අර ගෑනු කෙනාට යෝජනාවක් කෙරුවලු. ඒ වෙලාව මහා වැහි වෙලාවක්ලු පුතා. තද්ද හුළඟ ගහමින් වහිනවලු. මේ ගෑනු කෙනා හේනට ගිහිල්ලා මහත්තයාට කෑම එක දීලා ආපහු දුවගෙන යනවා ගෙදර පොඩි එකා විතරයි. දුවගෙන යනවා. දුවන්න පහසුවට රෙද්ද කෙරවලකින් උස්සගත්තලු උඩට. රෙද්ද කෙරවලකින් උස්සනකොට කෙන්ඩාව පෙවුනලු පුතා එළියට. මම ඒකයි කිව්වේ ඔවා කෑලි පෙනිච්චි ගමන්ම කුලප්පුව හැදෙනවා. කෙන්ඩාව පෙවුනලු එළියට. කෙන්ඩාව හරි ලස්සනයි කියනවනේ පිරිමින්ට වඩා. නේද? තැඹිලි මල් වාගේලු පුතා. ඔය එක සාහිත්‍ය පොතක තියෙනවා සද්ධර්මා ලංකාරේ නේද පුතා තියෙන්නේ ශාලිය රාජවස්තු. ශාලිය රාජවස්තුව තියෙන්නේ සද්ධර්මා ලංකාරේ. ඒකේ තියෙනවා මොනර කරක් වන් රන්වන් කෙන්ඩාව දුටු ශාලිය රාජකුමාරයාට කුලප්පු ආවා කියලා. අශෝකමාලාගේ කෙන්ඩාව දැකලා මොනර කරක් වන් කියලා එතන තියෙන්නේ.
හීම් වෙලා ගිහින් ලොකු වෙලාලු. අරකෙත් කියනවා හීනි වෙලා ඇවිල්ලා ලස්සනට පැහැබරව වැඩිලාලු. නුපුබුදු තැඹිලි මල් ඇගේ යුග දඟට මනකල් පැරද සැඟ උණු තුල් කොළපු ඇතුළට පිවිසි හැම කල් කියලා තියෙනවා. තැඹිලි මල පීදෙන්ඩ එළියට පැනලත් ආපහු රෙංගුවලු ගෑණියෙක්ගේ කකුලක් දැකලා. මැරුණත් එළියට එන්නේ නැහැ කියලා පුතා. ඔව් ලැජ්ජා හිතුණලු. ආපහු රෙංගුවලු. ඒ වාගේ අර කොල්ලා ගාවෙන් ගංජාකාරයා ගාවෙන් ගියාලු අරුන්දා වැස්සට රෙද්ද තෙමෙනවාට කෙලවරකින් අල්ලාගෙන. යනකොට කෙන්ඩාව දැකලා මේ කාට හිතුණාලු මං ඉන්නවා දැකලා මේකි මගේ හිත බලන්න තමයි කකුල පෙන්නුවේ. මගේ හිත කැමති. ඒ හින්දා මේකිව නවත්තා ගත්තොත් කාත් කවුරුවත් නැති මේ කැලෑ පාරේ හොඳයි. වැහි වෙලාවේ කියලා මේකා කියනවා අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ දුර සිට යන ගමන් තනි මග කිම්ද නගෝ ඉඳලා විටක් කාලාවත් යමුද නගෝ. බලන්නකෝ මේක විටක් කන්න කියලා කිව්වේ ඒක ගාව ඇති පුවක් නෑ. ඒක ගාව බුලත් නෑ. ඒක ගාව හුණු දුම් කළ නෑ. නමුත් මේක විටක් කමුලු. ඒ ගමන තමයි අරුන්දා කිව්වේ මේ වෙලාව ගොම්මන් වෙලාව හුදකලා තැනක් පිරිමියෙක් විතරයි ඉන්නේ. ඒ හින්දා මගේ ආරක්ෂාව මා හදාගත යුතුයි. මේ කාට හිතරි දෙන්න මොනවත් කිව්වොත් මේ තනියම යන මා අනාරක්ෂිතයි. ඒකගෙන් අතවරයක් වෙන්න පුළුවන්. මං ඒ හින්දා රැකවරණය හදාගන්න ඕනෑ කියලා කෙල්ල කියනවා. බලන්නකො පුතා ප්‍රඥාව ගෑනු පාවිච්චි කරලා තියෙන. අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හින්දා කකුල පේන්න නෙමෙයි යකෝ රෙදි පොට උස්ස ගත්තේ මේ අනෝරා වැස්සේ තෝගේ ඇස් වලට හෙන ගහලාද මඩ ගෑවෙනවට. මඩ ගෑවෙන හින්දා රෙද්ද පොඩ්ඩක් උස්සා ගත්තේ. කකුල පෙන්නන්න නෙමෙයි. වසාගෙන දෙතන බිලිඳුගේ කිරි හන්දා කසාද බැඳලා නැති නිසාවෙන් හිරියොතප් ආරක්ෂා කරගෙන භද්‍ර යෞවන වයසේ ලාලිත්‍ය සුරකීමට අත තිබ්බා නෙමෙයි. මං කසාද බැඳලා බබෙකුත් ඉන්නවා. ඒකට කිරි එරිලා කිරි බර නිසාවෙන් මං යන වේගෙට පපුව රිදෙනවා. කිරි පරිස්සමට අත තිබ්බේ කියලා කියනවා. බාල මස්සිනා පස්සෙන් එන හින්දා මහත්තයාගේ පුංචි මල්ලි පිටිපස්සෙන් එනවා. මං තනියෙන් යන ගෑණියක් නෙමෙයි. සල්ලාල කොමේ යන ගෑණියක් නෙමෙයි. මේ කරුවලේ ගියාට මහත්තයාගේ හීම් මල්ලි පිටිපස්සෙන් එන හින්දා මං යන්නේ. ඒ හින්දා අයියන්ඩි තරහ වෙන්න එපා. උඹට මොනවා හිතුණත් ගෙදර ටිකක් ඈතයි මං යන්න. මං යන්නම් ඈ කියලා අරුවක් සනසලා තියලා ගියාලු යන්න පුතා. මොන තරම් సౌందర్యාත්මක ශික්ෂණයක් තිබිලා තියෙනවද බලන්නකෝ අපේ රටේ. සද්ධාවන්ත චේතනාවෙන් ගිහි පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ බුදුන් දහම් සංගුණ පිළිබඳව හොඳ සත් ආකල්පයකින් අවබෝධයකින් පැහැදීමෙන් කටයුතු කළ නිසා පෙදෙන් බුදු සිරිතෙන්ම පුදා සියලු වැඩ කළ නිසා පාපයෙන් තොර පුණ්‍යවන්ත පෝසත් බෝසත් සමාජ රටාවක් මෛත්‍රී සහගත සමාජ රටාවක් පුණ්‍යවන්ත සමාජයක් නිර්මාණය වුණා.